අයිබෝන් මගේ සිව්හෙලේ නෑ හැමෝටම වර්තමාන සමාජයේ අර්සස් රෝගය දැන් බහුලව තියෙන රෝගයක්. මේ රෝගයේදී විශේෂයෙන්ම බොහෝ දෙනෙක් ප්‍රතිකාර ගන්න මැලි වෙනවා. විශේෂයෙන්ම කාන්තා පාර්ශවයේ. වැසිකිලි යනකොට මල පහ වේලිලා තටමනකොට ලේ බින්දු කිහිපයක් වහනය වෙනවා. නැත්නම් ලේ රුධිරය වහනය වෙනවා. මේක ලේ අර්සස් රෝගය. ඉතින් මේකට බෙහෙත් ගන්නේ නැති බොහෝ දෙනෙක් මානසිකත්වයේ බිඳ වැටලා මානසික ආතතියට ලක් වෙනවා. හරි සරලයි. මම මේකට කියන්නම් ඔබට වටින බෙහෙතක්. බොහොම සරල. රත් කරල් හැබ යුෂින් හීනටිහාල් යොදාගෙන කැඳ එකක් හදාගන්න කොළ කැඳ හදාගන්න ආකාරයට. හීනටිහාල් වලින් රත් කරල් හැබ යුෂින් කැඳ හදලා දින 7ක් උදේ බොන්න. වේලේ පටන් ගොඩ ඒ වගේම උදේට කැඳේක බොනවා වගේම රත් කරල් හැබ ගහ සහ මුලින් අරගෙන කොටලා යුෂ අරගෙන මේ යුෂ ටික රත් කරලා නිවුණට පස්සේ කෙනෙක් ප්‍රතිවාප කොට මේ පැණි ටිකක් දාලා හවස බොන්න. උදේට කැඳේක හවසට කරල් හැබ යුෂ එක මේ පැණි සමග පාවිච්චි කරන්න. දින 7යි. ලේ අර්සස් යන එක නතර වෙනවා. බොහොම ස්තුතියි. හැම කෙනෙක්ම කරලා බලන්න. මේක හරියටම හරි. මම හම්බන්තොට රුහුණ වෙද මහත්තයා වෙදගෙදර රුහුණ පාරම්පරික හෙළවේද බුදු බලමුළුව නිර්මාතෘ. ඉතින් මේක කරලා බලන්න අනිවාර්යයෙන්ම මේක හරියට හරියනවා. අර්සස් එළියට ආපු ඒවත් සැත්කම් නැතුව ඇතුළට යවන්න පුළුවන්. සුවපත් කරන්න පුළුවන්. නිරෝගී වේවා, දීර්ඝායු වේවා. වැදගත් කියලා හිතනවා නම් මතක ඇතුව ෂෙයා කරන්න.